ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ රංජන් ජයලාල්ට එරෙහිව හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක ගොනු කළ අපහාස නඩුවේ තීන්දුව ඊයේ කොළඹ දිසා අධිකරණ විසින් ප්‍රකාශයට පත් කළා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධූරය දරූ කාලය තුල ජයලාල් තමාට අපහාස කරමින් අසත්‍ය ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් රණවක නඩුව ගොනු කර තිබුණා. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධිකරණය තීන්දුව කළ අතර පාටලි චම්පික රණවකට රුපියල් මිලියනයක වන්දියක් එවන ලෙස ජයලාල්ට නියෝග කළේය. රංජන් ජයලාල් කොළඹ සිට කතරකම ලංකා විදුලි බල මණ්ඩල පරිපත බංගලාවට රුපියල් 80000ක වටිනා ඇඳක් ගෙන ආ බවට මට බොරු චෝදනාවක් එල්ල කළා. අධිකරණය ඔහුට රුපියල් මිලියනයක් එවන ලෙස නියෝග කර තිබෙනවා. නමුත් මට මෙම මුදල් අවශ්‍ය නැහැ. එවෙනුවට ඔවුන්ගේ නායක අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් විදුලි බල මණ්ඩල සේවකයන්ගෙන් වංචා කර කප්පම්ගත් මිලියන ගණනක් ආපසු ලබා දෙන ලෙසයි. යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක සඳහන් කළා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.